Hi everyone, ඔයාලා හිතපු එක නෙවෙයි උනේ. iOS 19 නෙවෙයි ආවේ iOS 26. So මෙන්න මේ අප්ඩේට් එක රිලීස් වුණ ගමන් එක එක කට්ටියට එක එක thoughts තිබ්බා. සමහර කට්ටිය කියනවා Android එකෙන් copy කරලා කියලා. ඒ වගේම සමහර කට්ටිය කියනවා Windows Vista එකෙන් copy කරලා කියලා. ඒවා කොහොම වුණත් මේකේ සෑහෙන changes ටිකක් නම් වෙලා තියෙනවා Android 15 එක compare කරනකොට. So මම ඒවා ඔයගොල්ලොත් එක්ක detail විදිහට discuss කරන්න තමයි යන්නේ. ඒකට කලින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරලා ඔයාලගේ friends ලාටත් share කරන්න. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ Apple ලා එයාලගේ OS එක iOS 26 කියලා තිබ්බේ. ඔයාලා දන්නවා ඇති Apple ලා අවුරුද්දෙන් අවුරුද්දට එයාලගේ iPhone එකට, watch එකට, ඊට පස්සේ MacBook and iPad හැම එකටම එක එක updates release කරනවා කියලා. ඒ එක එක OS එක එක numbers වලින් තිබ්බේ. මේ 2025 Apple ලා තීරණයක් කරනවා හැම OS එකක්ම එකම number එකකින් තියෙන්න ඕනේ කියලා. iOS 26 කියලා තිබ්බේ. ඒක හරි 2025 රිලීස් වෙන OS එකට iOS 26 කියලා තිබ්බේ. because ඒ OS 2025 රිලීස් වුණාට ගොඩක්ම අපි use කරන්නේ 2026 දී. so ඒ නිසා තමයි 2026ට හරියන්න iOS 26 කියලා තිබ්බේ. මේක Apple ලා විතරක් නෙවෙයි Samsung ලත් කරලා තියෙනවා. එයාලගේ S20 series එක රිලීස් කරනකොට 2020. මේ සැරේ ground breaking technology එකක් හැටියට එයාලා discuss කරපු දේ තමයි එයාලා liquid glass කියන UI design එකක් introduce කරලා තියෙනවා. දැන් ඔයාලට lock screen widget එක glass වගේ තමයි බලාගන්න පුළුවන්. ඒ වගේම notification panel එක glass. ඒ වගේම home screen එකේ තියෙන widgets උත් ඔයාලට glassy design එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට icons 3D glass එකක් වගේ තමයි පේන්නේ. පොඩි shining effect එකම තියෙනවා වටේට. ඒ විතරක් නෙවෙයි සමහර icons එයාලා redesign කරලා තියෙනවා. example එකක් හැටියට මෙන්න මේ camera app එක එයාලා redesign කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට playback controls ඒවා redesign කරලා තියෙනවා. ඊළඟ දේ තමයි අවුරුදු ගාණක් එකම විදිහට තිබ්බ keyboard එකත් එයාලා redesign කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලගේ stocks app ඇතුලේ අපි එහාට මෙහාට move වෙනකොටත් මෙන්න මේ liquid glass design එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ අප්ඩේට් එක රිලීස් වුණ ගමන් කට්ටිය කිව්වා මේක Windows Vista එකෙන් ඉන්ස්පයර් වෙලා කරපු වැඩක් කියලා. හැබැයි ඒවා කොහොම වුණත් Apple ලා attention to details සෑහෙන විදිහට කරලා තියෙනවා. and මේ animation වල physics අපිට සෑහෙන දුරට බලා ගන්න පුළුවන්. example එකක් හැටියට ඔයා මේ control center එක මෙන්න මේ වගේ පල්ලයට scroll කරොත් එහෙම කොහොමද ඇත්ත glass එකක් light එකට react වෙන විදිය identify කරලා ඒ විදිහටම එයාලා design කරලා තියෙනවා. අපි O level වල ඉගෙන ගත්ත reflection ඔක්කොම මෙයාලා මෙතන use කරලා තියෙනවා. ඊළඟ දේ තමයි ඔයා swipe කරන speed එකට අනුවත් ඒ animation එක change වෙනවා. ඒ වගේම ඔයා වෙන මොකක් හරි app එක ඇතුලේ ඒක use කරනකොට ඒ glass එකක් කොහොමද ඒක උඩ තිබ්බ විදිහටම අපිට මේකේ refractions බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා fold එකක් open කරනකොට ඒකේ නෑ animation and tabs change කරනකොට එන animations ඔක්කොම එයාලා ආයෙ redesign කරලා තියෙනවා. so කවුරු මොනවා කිව්වොත් එයාලා ඒ කරලා තියෙන වැඩේ සෑහෙන ඩීටේල් විදිහට කරලා තියෙනවා. හරියට ලයිට් එකක් කොහොමද glass එක ඇක්ට් වෙන විදිහටම real glass එකක් කොහොමද මේක ඇතුලේ තිබ්බොත් වෙන විදිහටම එයාලා UI එක ඩිසයින් කරලා තියෙනවා. ඊළඟට සෑහෙන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් කරලා තියෙනවා මෙන්න මේ wallpaper section එකට. iOS 26 එකේ බැලුවොත් ඔයාලට cool wallpaper design ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයා photo shuffle option එක use කරලා wallpapers දැම්මොත් එහෙම ඔයා wallpaper එක change කරනකොට ඒ photo එකට හරියන්න clock එක adjust වෙනවා හරියට මේ වගේ. මේක already Xiaomi ලාගේ HyperOS එකේ තිබ්බ feature එකක් තමයි. දැන් ඔයාට Apple phone එකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ෆොටෝ එකක් මෙන්න මේ වගේ parallax effect එකකට දැන් මාරු කරන්න පුළුවන්. so මේක නම් සෑහෙන cool feature එකක්. ඊළඟ දේ තමයි ඔයා සින්දු අහනකොට ඒකේ තියෙන album art එක මෙන්න මේ වගේ animation එකට හරවන්න පුළුවන්. මේක දැනට හැම සින්දු වලටම support නැහැ. limited songs වල ඔයාට මේක කරන්න පුළුවන්. and ඊළඟ දේ තමයි එයාලා camera app එක completely redesign කරලා තියෙනවා. ඔයා camera app එක open කරපු ගමන් ඔක්කොම options ටික පෙන්නලා ඊට පස්සේ photo and video mode එක විතරයි දැන් පෙන්නන්නේ. ඔයාට මෙහෙම පල්ලෙහාන් swipe up කරලා අනිත් controls බලා ගන්න පුළුවන් like exposure, timing, ඊට පස්සේ flashlight settings ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වගේ side එකට scroll කරලා cinematic and portrait options වලට move වෙන්න පුළුවන්. and camera එක උඩම ඔයාට resolution and frame rate control කරගන්න පුළුවන් ඔයාගේ camera එකේ. so මේක සෑහෙන දුරට important feature එකක්. ඒ වගේම දැන් camera app එක ගොඩක් minimal විදියට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව Apple ලාගේ apps වලටත් එයාලා changes අරන් ඇවිල්ලා තියෙනවා. example එකක් හැටියට මෙන්න මේ phone app එක බැලුවොත් එහෙම එයාලා ඒක completely redesign කරලා තියෙනවා. ඔයාගේ favorite contacts උඩින් බලා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාගේ යාළුවා iPhone user කෙනෙක් නම් එයාගේ contact post එක ඔයාට මෙන්න මේ වගේ ලොකුවට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ අලුත් design එකට කැමති නැත්නම් එහෙම ඔයාට ආයේ පරණ විදිහටම convert කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයාලා තව call screening feature එක දීලා තිනවා. මේක already Pixel phones වල තිබ්බ feature එකක් තමයි. ඔයාට unknown number එකකින් call එකක් ආපු ගමන් ඔයාට call එක ring වෙන්න කලින්ම ඇතුළේ AI agent කෙනෙක් එයාත් එක්ක කතා කරලා එයාගේ purpose එක දැනගත්තට පස්සේ තමයි ඔයාට ඒක transcribe කරලා කියනවා. ඊට පස්සේ ඔයාට ඒක answer කරන්න පුළුවන්. එහෙම නැත්නම් reject කරන්න පුළුවන්. මේක දැනට ලංකාවට කොහොම වැඩ කරයිද කියලා හරියට කියන්න බෑ.
මුලින්ම මෙයා සිංහල අයිඩෙන්ටිෆයි කරගන්නවද එහෙම නැත්නම් මේ ෆීචර් සමහර වෙලාවට ලංකාවේ රීජන් එකට සපෝට් වෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා ඒ ඔක්කොම හරි අප්ඩේට් එක ආපු ගමන් තමයි අපිට කියන්න පුළුවන් ඊළඟ දේ තමයි මම කැමතිම ෆීචර් එක ඔයාලට හෝල්ඩ් ඇසිස්ට් ෆීචර් එක තියෙනවා ඔයා කස්ටමර් කෙයා කෙනෙක්ට කතා කරනවා නම් එයාලා ෆෝන් එක හෝල්ඩ් කරොත් එහෙම ඔයාලට බෝරින් මියුසික් එකක් ඇහෙනවා හැබැයි මින් පස්සේ ඔයාලට මේ මියුසික් එක අහන් ඉන්න ඕනේ නැහැ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් AI ඒජන්ට් කෙනෙක් ඒක අහගෙන ඉඳලා එයා ආන්සර් කරන්න පටන් ගත්ත ගමන් ආයෙ ඔයාලට කියනවා එයා කෝල් එක ආන්සර් කරලා තියෙන්නේ ඔයාලට දැන් කතා කරන්න පුළුවන් කියලා ඒක සෑහෙන දුරට ඉම්පෝර්ටන්ට් ෆීචර් එකක්. ඊළඟ දේ තමයි ඔයාලට calls and messages වල live translation option එක බලා ගන්න පුළුවන් හරියට Samsung phones වගේ. හැබැයි දැනට අපිට හරියටම කියන්න බෑ මේක සිංහල and tamil වගේ regional languages වලට කොහොමද support කරන්න කියලා. ඒ ඔක්කොම ආපු ගමන් මම ටෙස්ට් කරලා වීඩියෝ එකක් දාන්නම්. ඒක බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා iPhone user කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති iOS 18 එකේ එයාලා Photos app එක completely destroy කරා. හැබැයි මේකට හරියන්න එයාලා දැන් ලයිබ්‍රරි එකයි collections with වෙන වෙනම වෙන් කරලා දෙන්නේ. ඒ නිසා ඔයාලට පැටලෙන්නේ නැතුව ආයෙ Photos app එකේ navigate කරන්න පුළුවන්. and මීට අමතරවත් ඔයාලට තව features ඇවිල්ලා තියෙනවා. example එකක් හැටියට ඔයා iMessages use කරනවා නම් ඔයාලට දැන් wallpaper එක මාරු කරන්න පුළුවන්. so WhatsApp users ලා වෙන අපි දන්නවා මේක ඉස්සර ඉඳන්ම WhatsApp එකේ තිබ්බ feature එකක්. දැන් ඒක iMessages වලට ඇවිල්ලා තියෙනවා. ඊළඟට message app එකේ ඔයාලට spam messages filter කරගන්න පුළුවන්. මේකත් already Pixel phones වල තිබ්බ feature එකක් තමයි. දැන් ඔයාලට iPhone එකේ බලා ගන්න පුළුවන්. මේ සැරේ අපි හැමෝම expect කරා Apple Intelligence and Siri වලට එයාලා updates ගියේ කියලා. හැබැයි වැඩේ කියන්නේ එහෙම කියන්න පුළුවන් ලොකු updates නම් ඇවිල්ලා නැහැ. මේ එක feature එකක් මට ඉන්ට්‍රස්ටිං කියලා දැනුණා. ඒක මම ඔයාලත් එක්ක share කරගන්නම්. දැන් iPhone එකට circle to search ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් ස්ටෙරොයිඩ් එක. ඔයාලට කරන්න තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් අරන් අවශ්‍ය කරන එක මේ වගේ circle කරොත් ඒක Google image search එකක් කරලා දෙනවා. හරියට circle to search වගේ. ඒ වගේම මේ side එකේ තියෙන ask option එක click කරලා ඔයාලට ChatGPT ගෙන අහන්න පුළුවන් මේක මොකද්ද මේකේ details මොනවද කියලා. ඒ වගේම ඔයා මක්කර ඉවෙන්ට් එකක් තියෙන එකක් ෆොටෝ කරොත් එහෙම පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරලා ඒක ඔටෝමැටිකලි add to calendar දාගන්න පුළුවන්. මීට අමතරව එයාලා අලුත් apps වගේකුත් introduce කරලා තියෙනවා. ඔයාලට දැන් macOS එකේ තිබ්බ preview app එක බලා ගන්න පුළුවන්. so ඔයාලගේ files වල තියෙන PDF ඊට පස්සේ videos එහෙම දැන් ඔයාලට preview කරන්න බලන්න පුළුවන්. ඒ වගේම PDF edit කරන්නත් පුළුවන්. ඔයාලට signature ඊට පස්සේ ඒකේ text එහෙම අදින්නත් පුළුවන්. ඊට අමතරව එයාලා වෙනම games app එකක් release කරලා තියෙනවා. මෙතන ඔක්කොම games ඔයාලට download කරගන්න පුළුවන්. ඔයාගේ phone එකේ මොන games තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම යාළුවොත් එක්ක connect වෙලා multiplayer වගේ games උත් play කරන්න පුළුවන්. and තව දෙයක් improve කරලා තියෙනවා. ඔයාලට battery section එක completely redesign කරලා තියෙනවා. ඒ වගේම adaptive charging කියලා වෙනම feature එකක් දීලා තියෙනවා. මෙයා AI use කරගෙන ඔයාගේ phone එකේ usage එක අනුව ඒකට හරියන්න ඔයාගේ battery එක optimize කරනවා. so මේවා තමයි මම කැමති iOS 26 features. and මීට අමතරව ඔයාට watchOS එකේ සෑහෙන updates ටිකක් බලා ගන්න පුළුවන්. macOS එකේ update ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම iPadOS එකේ ඔයාලට සෑහෙන ගොඩක් updates බලා ගන්න පුළුවන්. so ඒ වගේ වීඩියෝස් ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉදිරියට ඒ වගේ වීඩියෝස් අරන් එන්න. ඒ වගේම මේකේ public beta version එක ආපු ගමන් ඔයාට මේකෙන් live demos උත් අරන් පෙන්නන්න. and මේ update එක ඔයාට iPhone 11 and 11 වලට උඩින් තියෙන හැම phone එකටම මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් iOS 26 experience කරන්න ඕන නම් ඔයාලට පුළුවන් developer beta version එක දාගන්න. හැබැයි මම ඒක වැඩි recommend කරන්නේ නැහැ. ඔයාගාව 15 නැත්නම් 16 series phone එකක් තියෙනවා නම් දාලා try කරන්න. හැබැයි ඔයාට data loss වෙන්න chance එකක් තියෙනවා. battery drain වෙන්න chance එකක් තියෙනවා. so ඒව ඔක්කොම risk ගන්න පුළුවන් නම් විතරක් ඔයා මේක අරක් try කරලා බලන්න. and සමහර කට්ටිය කියනවා මේ features ඔක්කොම Android වලින් copy කරලා කියලා. ඒ වගේම Android app එකක් ආව නම් කට්ටිය කියනවා ඒක iPhone වලින් copy කරලා කියලා. මේ brands එකිනෙකාට copy කරන එක end users ලා වෙන අපිට තමයි වාසි. අපිට තමයි මේ features ඔක්කොම අන්තිමට experience කරන්න පුළුවන්. so මේ වගේ තවත් useful video එකක් අරගෙන මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. until then